මිනිස්සු කොහේ හරි රැස් වෙලා ඉන්නවා නම් ඒගොල්ලන්ට බඩු ටික දීලා එනවා. හැබැයි සමහරක් වෙලාවට ඒ රැස් වෙලා ඉන්නේ මේ ගම් වතුරට යට වෙච්ච මිනිස්සු නෙමෙයි. උතන සමහරකට ගම් වතුර පේන තෙක් මානයක හිටපු කට්ටිය තමයි ඇවිල්ලා මෙතන රැස් වෙලා ඉඳලා මේ බඩු ටික ගන්න හදන්නේ. මේ මිනිසුන්ගේ තත්ත්වය යථා තත්ත්වයට පත් කරගන්න එක තමයි මම දකින හැටියට ඉක්මනටම කරන්න ඕනේ. දැන් ජනාධිපතිතුමා කියලා දෙනවා අපි ඉඩම් දෙනවයි කියලා. නමුත් ඉඩම් රජයේ ඉඩම් උනත් ડોක්ටර් ගන්න එක මහ ලේසි වැඩක් නෙමෙයි. මේ ක්‍රමය ෂෝට් සර්කිට් කරන්න ඕනේ. මොකද දැන් අපි මේ රජයේ ප්‍රතිපත්ති සහ ටෙන්ඩර් පටිපාටි අරවා මේවා ගියොත් එහෙම මේක සම්පූර්ණයෙන්ම මේ මිනිසුන්ගේ ජීවිත ටික විනාශ වෙනවා. මම හිතන්නේ එතකොට ආණ්ඩුවකට ඒකේ වගකීමෙන් නිදහස් වෙන්න බෑ. අපිට තොරතුරු තිබුණු නැහැ. අපිට කරන්න දෙයක් නැහැ කියලා. මේ වගේ විශාල මුදලක් මේක කබ්‍රාල්ගේ පෞද්ගලික මුදලේ නෙමෙයි. මේ රටේ ජනතාවගේ සල්ලි. ඒ කියන්නේ චෝදනාවක් තියෙනවා ග්‍රීසිය කඩන් වැටෙන්න යන වෙලේ මේ අපි එහෙ ගිහිල්ලා බැඳුම් කරවල ආයෝජනය කරා කියලා. ඒගොල්ලොන්ව හිඟන්නව හැටියට සලකන්න හොඳ නැහැ. ඒගොල්ලොන් මේ නැති බැරි මිනිස්සු හැටියට සලකන්න හොඳ නැහැ. ඒගොල්ලොන් යමක් තිබිච්ච මිනිස්සු. අපිට ඒක වෙන්න පුළුවන්. රියානතුරක් කවුරුවත් හිතාමතා සිද්ධ කරන්නේ නැහැ. නමුත් ඉතින් ඒ ක්‍රියාවලිය කියන්නේ රියානතුර සිද්ධ වුණාට පස්සේ සිද්ධ විය යුතු කටයුතු සම්බන්ධයෙන් හරියාකාරව පියවර අරගෙන පොලිසිය විසින් පියවර අරගෙන තියනවාද කියන ප්‍රශ්නේ තමයි ඒ කියන්නේ මිනිස්සු ප්‍රශ්න කරන්නේ. ඔව් අද හැබැයි අපිට අලුත් සමාජයක එකතු වෙලා තිනවා. පළවෙනි වතාවට අපිත් එක්ක එකතු වෙන්නේ සාලිය දේශපාලන ක්‍රියාකරුවෙක් හැටියට තමයි ඔහු අපිත් සමගද එකතු වෙන්නේ. අයිබෝන් සාලිය. අයිබෝන්. මෛත්‍රී වඩන් ඔබ දන්නවා දැන්ටමත් අපි සමග වැඩසටහන් කීපයකටම එකතු වෙලා තියෙනවා. මෛත්‍රී මම ඔබෙන් පටන් ගත්තොත් එහෙම දැන් වේසනෙන් පස්සේ ඔබ අපි හමු වෙන පළවෙනි අවස්ථාව ඔබයි මමයි. දැන් මොකද්ද අපි කරන්න ඕන ඉස්සරහට? ડોක්ටර් මේකයි දැන් මේක වුණා මේකේ වර්ධකාරය හොයන එක නෙමෙයි දැන් අවශ්‍ය ඒක කරන්න වෙයි. හැබැයි මේකේ දැන් නැවත යථා තත්ත්වයටපත් කරන්න ඕනේ ඉක්මනටම. මේකෙන් ප්‍රධානම හේතුව මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ කෘෂිකර්මාන්තයට රටේ කෘෂිකර්මාන්තයට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ වගේම සංචාරක කර්මාන්තයට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. එතකොට අපේ වාරි මාර්ග සහ ජල පද්ධති සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙනවා. එතකොට මාර්ග පද්ධති ටික විනාශ වෙලා තියෙනවා. එතකොට දැන් ડોක්ටර් දැන් මේකේ වෙලා තියෙන්නේ දැන් ආණ්ඩුවට මේ සම්බන්ධයෙන් ක්ෂණිකව වැඩ කටයුතු කරගෙන යන්න සහ මේක නැවත යථා තත්ත්වයට වඩා හොඳ තත්ත්වයකට පත් කරන්න අවස්ථාවක් හැටියට මේක පාවිච්චි කරන්න ඕනේ. එතකොට ඒ වගේම මම හිතන හැටියට පෞල් විශාල ප්‍රමාණයක් අද ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ගෙවලුත් නැති වෙලා තියෙනවා. එතකොට මම දකින්න හැටියට ડોක්ටර් දැන් මේක මේ හා සමාන සිද්ධියක් 2004 සුනාමියේ අපි අත්විඳා දකුණු පළාතේ ඒ කියන්නේ මූදු තීරයේම ලංකාවේ මූදු තීරයෙන් 70%ක් විතර සුනාමියට ලක් වුණා. විශාල වශයෙන් එතන හානි සිද්ධ වුණා. එතකොට ඒ අවස්ථාවේදී ડોක්ටර් අපි පෞද්ගලිකව අපි මේකට මැදිහත් වෙලා අපි මොකද්ද කරේ අපි මේ කියන්නේ විශේෂයෙන්ම පෞල් යථා තත්ත්වයටපත් කරන්න. අපි හැදුවා යෙලෝ කාඩ් එකක් කියලා කාඩ් එකක් හැදුවා. එතකොට ඒක ප්‍රාදේශීය ලේකම්මුත් පස්සේ ඒක පිළිගත්තා. අපි මේ යෙලෝ කාඩ් එක හදලා අපි මොකද්ද කරේ අපි ඒ කියන්නේ මේ ව්‍යසනයෙන් ප්‍රශ්නයකටපත් වෙච්ච කට්ටිය ඔක්කොටම මේ යෙලෝ කාඩ් එක දීලා ඒකේ තිබුණා ගයක් තියෙනවා නම් පූර්ණ හානිද අර්ධ හානිද වාහනයක් තියෙනවා නම් පූර්ණ හානිද අර්ධ හානිද මේ එතකොට ගෙදර තිබිච්ච ගෘහ භාණ්ඩ මොකද්ද ටීවී රේඩියෝ අරවා මේ ඔක්කොම ලොකු ලයිස්තුවක් තිබ්බා. එතකොට ඒ ලයිස්තුව අනුව තමයි ડોක්ටර් ඒගොල්ලන්ට යම්කිසි වන්දි සහ මේ යම්කිසි සැලකිලි මොකද මේකයි විශේෂයෙන්ම හුඟක් පෞද්ගලික මිනිස්සු ඉන්නවා මේගොල්ලන්ට උදව් කරන්න ඕනේ කියන මට්ටමේ. දැන් සමහරක් වෙලාවට කෙනෙක් ඇති නෑ මම කාගේ හරි 3 wheel එකක් අරන් දෙන්න ඕනේ කියන මට්ටමේ ඇති. නමුත් දැන් ඒක කරගෙන යන්න වැඩපිළිවෙලක් නැහැ. ඒක කරගෙන යන්න වැඩපිළිවෙලක් නැහැ. දැන් මිනිස්සු මොකද්ද කරන්නේ? මිනිස්සු බඩු එකතු කරනවා කොහෙට හරි යනවා මිනිස්සු කොහේ හරි රැස් වෙලා ඉන්නවා නම් ඒගොල්ලන්ට බඩු ටික දීලා එනවා. හැබැයි සමහරක් වෙලාවට ඒ රැස් වෙලා ඉන්නේ මේ ගම් වතුරට යට වෙච්ච මිනිස්සු නෙමෙයි. උතන සමහරකට ගම් වතුර පේන තෙක් මානයක හිටපු කට්ටිය තමයි ඇවිල්ලා මෙතන රැස් වෙලා ඉඳලා මේ බඩු ටික ගන්න හදන්නේ. අපේ මිනිස්සු නිකන් දෙනවා නම් ඕන දෙයක් මේ ගන්න ලෑස්තිනේ. ඒතකොට ගම් වතුරට යට වෙච්ච, ගෙවල් විනාශ වෙච්ච, පවුල් විනාශ වෙච්ච, මිනිස්සු මැරිච්ච කට්ටියට ගම් වතුර මේවා ගන්න විදියක් නැහැ. එතකොට ඒකට ડોක්ටර් ග්‍රාම සේවක මාර්ගයෙන්
හරියට මේ දත්ත ටික එකතු කරගන්න ඕනේ. දත්ත ටික එකතු කරලා මේ ජනාධිපතිතුමා විසින් ලංකාවේ සියලුම පුරවැසියන්ට කියන්න ඕනේ මේවා බෙදනවා නම් අපි මෙන්න මේ වගේ සිස්ටම් එකක් අපි හදලා තිනවා. මේක ඉතාමත්ම මේ ඒ කියන්නේ කාගේවත් පැත්ත ගන්න නැතුව අපි ඒක ਸਰව සාධාරණව මේ වැඩ කටයුතු කරනවා. එතකොට මේ ප්‍රාදේශීය ලේකම් හෝ ඒ ප්‍රාදේශීය ලේකම්ගේ වැඩ කටයුතු කරගන්න යන්න දේශපාලන පක්ෂ දෙක තුනකින් උනත් කණ්ඩායමක් පත් කරන්න පුළුවන්. පත් කරලා ડોක්ටර් මේ මිනිසුන්ගේ තත්ත්වය යථා තත්ත්වයට පත් කරගන්න එක තමයි මම දකින හැටියට ඉක්මනටම කරන්න ඕනේ. නැත්තම් වෙන්නේ යන්නේ ડોක්ටර් මේකේ දැන් සමහරක් තැන්වල ගෙවල් සම්පූර්ණයෙන්ම ගිහිල්ලා තියෙන්නේ. එතකොට ඒ ගෙවල් කොහෙද ඒවා හදන්නේ නැහැ. එතකොට දැන් තට්ටු නිවාස ක්‍රම වලට අපිට යන්න සිද්ධ වෙනවා. එතකොට ඒවට ඉඩම් ගන්න ඕන. දැන් මට මතකයි දැන් ජනාධිපතිතුමා කියලා තියෙනවා අපි ඉඩම් දෙනවයි කියලා. නමුත් ඉඩම් රජයේ ඉඩම් උනත් ડોක්ටර් ගන්න එක මහ ලේසි වැඩක් නෙමෙයි. ඉඩමක් ගන්න අවුරුදු දෙකමාරක් යන ඉඩ තියෙන හුඟක් වෙලාවට. එතකොට එහෙම වුණාම ડોක්ටර් අර එන ඉන්වෙස්ටර් එහෙම නැත්නම් ගෙවල් හදලා දෙන්න ඕන ඒ කියන්නේ ඒ උමනාව තියෙන කට්ටියට අවුරුදු එකමාරක් දෙකක් යනකොට ඒකේ අවශ්‍යතාවය නැති වෙලා යනවා. දැන් ඒක සුනාමියේදී වුණා. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය කිව්වා ඕනම එක්කෙනෙක් ලංකාවට එන්න ගෙවල් හදන්න අපි ඉඩම් දෙන්නම් ගෙවල් හදන්න. එතකොට මම දන්නම කට්ටිය ආවා ගෙවල් 500ක් හදන්න ලෑස්ති වෙලා හිටියා. ඉඩම් දුන්නේ නැහැ. ඒගොල්ලෝ දමල ගාලා ගියා යන්න. ඕගොල්ලෝගේ ආණ්ඩුවට ඉඩම් දෙන්න බෑ. ඉතින් මං කියන්නේ ආණ්ඩුවට මේ අවස්ථාවේදී ડોක්ටර් පෞද්ගලික ඉඩම් හරි ගන්න පුළුවන් ආණ්ඩුවේ සල්ලි වලින්. ජනාධිපතිතුමාට මැදිහත් වෙලා කියන්න පුළුවන් අක්කර 2 3ක 4ක 5ක ඉඩමක් ගන්න පුළුවන්. පෞද්ගලික සල්ලි වලින් ඒ කියන්නේ ආණ්ඩුවට සල්ලි පාස් කරලා ගන්න පුළුවන් ඉඩම අරගෙන ડોක්ටර් මේ ගෙවල් ටික හදාගෙන යන්න අවස්ථාව දෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ડોක්ටර් මේක දැන් හැමතිස්සෙම මේ ක්‍රමය ෂෝට් සර්කිට් කරන්න ඕනේ. මොකද දැන් අපි මේ රජයේ ප්‍රතිපත්ති සහ ටෙන්ඩර් පටිපාටි අරවා මේවා ගියොත් එහෙම මේක සම්පූර්ණයෙන්ම මේ මිනිසුන්ගේ ජීවිත ටික විනාශ වෙලා යනවා. මිනිසුන්ට එපා වෙනවා මේක කරගෙන යන්න. මොකද දැන් වැඩේ තියෙන ડોක්ටර් මේ ව්‍යසනයට ලක් වෙච්ච කට්ටියකින් 98%ක්ම ඒගොල්ලොන් අතපාලා ජීවත් වෙච්ච මිනිස්සු නෙමෙයිනේ. නමුත් අපි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ වගේ වතුර පාරක් ඇවිල්ලා මේක විනාශ වෙලා යයි කියන එක. ඒක නිසා ඒගොල්ලොන්ට නිකන් ඒගොල්ලොන්ව හිඟන්නව හැටියට සලකන්න හොඳ නැහැ. ඒගොල්ලොන් මේ නැති බැරි මිනිස්සු හැටියට සලකන්න හොඳ නැහැ. ඒගොල්ලොන් යමක් තිබිච්ච මිනිස්සු. අපිට ඒක වෙන්න පුළුවන් ડોක්ටර්. ඒක අපිට වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ආණ්ඩුව ශනිකව මේ ප්‍රශ්නවලදී මේ ආණ්ඩුව මැදිහත් වෙලා මේ තියෙන බාධා ටික අයින් කරලා දාලා මේක ක්‍රමවත් වෙනවනම් මිනිසුන්ට පේනවා නම් රයිට් මේ ආණ්ඩුව විසින් මේ මිනිසුන්ගේ නැති වෙච්ච දේවල් ශනිකව ලබා දෙන්න කටයුතු කරනවා කියන එක මිනිසුන්ට පරිත්‍යාගශීලී කට්ටියට තේරුම් ගියොත් එහෙම මම හිතන්නේ විශාල පරිත්‍යාගයක් අපිට ගන්න පුළුවන් ડોක්ටර් මේ අවස්ථාවේදී. ඔව් ඇත්තටම එතෙන්දි වැදගත් වෙන කාරණා දෙකක් තිබ්බ මේ කතාවේ. එකක් තමයි ස්පීඩ් අප් කරන එක. ඒකට තමයි ඇත්තටම හදිසි නීතිය නැත්නම් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමේ යටතේ ජනාධිපතිතුමාට මේ බලතල ලැබෙන්නේ මෙන්න මේ ස්පීඩ් අප් ප්‍රොසෙස් එක. normal routine government processes වලින් එළියට ඇවිල්ලා ස්පීඩ් අප් කරලා මේ දේවල් කරන්න. අනිත් දේ තමයි මේ වගේ අවස්ථාවකදී බලපෑමට ලක් වෙන පිරිසේ ආත්ම ගෞරවයට හානියක් නොවන ආකාරයට මේ කටයුතු ඉදිරියට කරගෙන යන්න ක්‍රමයක් එහෙම නැත්නම් ඒකට අදාළ මාර්ගෝපදේශයන් නිකුත් කිරීම. මෙන්න මේ කාරණා දෙකට මූලිකත්වය ලැබුණ නැත්නම් අපිට මේ පාරත් කියන්න වෙන්නේ අයියෝ අපිට හදන්න තිබ්බ chance එක ආපහු මිස් වුණා කියලා. 2005 දී වගේ. ඔව්. සාලිය මොකද්ද ඔයාගේ එක්ස්පීරියන්ස් එක දේශපාලන ක්‍රියාකාරයෙක් හැටියට මේ ව්‍යසනයට අදාළ ඔබේ අත්දැකීම් ගැන පොඩි පැහැදිලි කිරීමක් කරොත් එහෙම? ඔව් ડોක්ටර් මම හිතන්නේ ඇත්තටම දැන් මෙතුමා කිව්ව කාරණේ එක ගත්තොත් එහෙම ඇත්තටම මේ මුලින්ම කියන්න ඕනේ ඒක මේක විශාල ව්‍යසනයක්. මේක සාමාන්‍යයෙන් නිකන් වෙන වගේ එකක් නෙමෙයි ටිකක් මහා පරිමාණ ව්‍යසනයක්. ඉතින් එතකොට ආණ්ඩුව විවිධ යෝජනා ඉදිරිපත් කරනවා මේක රිකවර් කිරීම සම්බන්ධයෙන්. නමුත් දැනට ඇස්තමේන්තු ගත කරලා තියෙන විදිහට තොරතුරු කතා වෙන විදිහට ඒක ඩොලර් බිලියන 3ත් 6ත් අතර ප්‍රමාණයක විශාල හානියක්. නමුත් ඉතින් ඒ සම්බන්ධව ආණ්ඩුවට පැහැදිලි යෝජනාවලියක් ආණ්ඩුව ඉදිරිපත් කරන්නේ මේක ඒ කියන්නේ ඒ ගාන කොහොමද කවර් කරගන්න කියන එක. එතකොට ඊට ඒ කියන්නේ ආණ්ඩුව ඒ වෙනුවට කරන්නේ සමහරලාට මේ රුපියල් මිලියන වලින් ලැබෙන මුදල් මාධ්‍ය හරහා උත්කර්ෂයට නංවමින් ජනතාවට පෙන්නනවා. නමුත් ඒක මම හිතන්නේ කිසිසේත්ම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේ හානිය මම හිතන්නේ තාම බිලියන 2කට වඩා අඩු ලැබිච්ච සම්පූර්ණ දැනට ලැබිලා තියෙන ඊටාම ඒ කියන්නේ හානියට සාපේක්ෂව බලුවොත් එහෙම සාමාන්‍ය ඊටාම කුඩා මුදලක් තමයි දැනට එකතු වෙලා තියෙන්නේ. නමුත් මාධ්‍ය තුලින් උත්කර්ෂයට නංවනවා අපිට එහෙම ආධාර ගන්නවා අපිට මෙච්චර ලැබෙනවා අච්චර ලැබෙනවා කියලා. ඉතින් මම හිතන්නේ දැන් ඔක තව ටික දවසක් ওই විදිහට කී ඉන්න පුළුවන්. නමුත් ඇත්තටම හානිය වෙච්ච පුද්ගලයන්
මේකේ පීඩනය වැඩි වෙන්න මම හිතන්නේ ඉදිරි කාලයේදී ආණ්ඩුවට විශාල පීඩනයක් එල්ල වෙයි. ඉතින් ඒක මම හිතන්නේ අපි ඒ කියන්නේ දේශපාලනයකින් තොරව රටක් හැටියට රිකවර් වෙන්න කියන්නේ විධිවත් වැඩපිළිවෙලක ඉතාම තද අවශ්‍යතාවයක් තියෙනවා කියන තමයි මගේ අදහස. ඒකට ඉතින් මම හිතන්නේ ආණ්ඩුව තමයි මූලික වශයෙන් ඉතින් ඒකේ වගකීම ගන්න වෙන්නේ. පුද්ගලික අංශයට ආධාර ඒව කරන්න පුළුවන්. නමුත් මම හිතන්නේ පුද්ගලිකවම ආවරණය කරගන්න පුළුවන් තරමේ හානියක් නෙවෙයි සිද්ධ වෙලා තියෙන්නේ. ඔව් ඒ කියන්නේ රටේ භූමියෙන් 120ක් වගේ ප්‍රමාණයක් බලපෑමට ලක් වෙනවා. බිලියන 6ක් 7ක් වගේ ප්‍රමාණයක විනාශයක් දැන් අස්තමේන්තුගත කරලා තියෙනවා. මීට අමතරව අනාගත ආර්ථිකයට එන්න පුළුවන් විශාල බලපෑමක් එක්ක ගත්තම මේක නිකන් අර මිනිස්සු 100ක් 200ක් එක්කන් ගිහිල්ලා පාරවල් සුද්ධ කළා, පාලම් සුද්ධ කළා, ඒ වගේ ක්‍රමයකට කොට දාන්න පුළුවන් ඒ වගේ සිල්ලර ප්‍රශ්නයක් නෙවෙයි. මීට වඩා ප්‍රබල දැක්මක් සහිතව මීට වඩා ඕගනයිස් විදියකට වෙන්න ඕන දෙයක් කියන එක තමයි මෙතෙන්දී අපි මේ හයිලයිට් කරලා පෙන්වන්න හදන්නේ. තව එක් කාරණාවක් ડોක්ටර් මට කියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේ ආපදාව හරහා ඒ කියන්නේ ඒක කලින් දැනගෙන හිටිය හෝ දැනගන්න නැතුව හිටිය හෝ ඒ කියන්නේ මේ සම්බන්ධයෙන් තොරතුරු මොන විදියට තිබුණත් ඒ කියන්නේ මිනිස්සු 6-700ක් දැන් මේ වෙනකොට මැරිලා තියෙනවා. 600. ඉතින් එතකොට මම හිතන්නේ එතකොට ආණ්ඩුවකට ඒකේ වගකීමෙන් නිදහස් වෙන්න බෑ. අපිට තොරතුරු තිබුණු නැහැ, අපිට කරන්න දෙයක් නැහැ කියලා ආණ්ඩුවකට ඒ වගකීමෙන් නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. නමුත් ඒ කියන්නේ මේ වෙනකනුත් ඒ කියන්නේ ආණ්ඩුවෙන් ඒ සම්බන්ධව එහෙම ඒ කියන්නේ ඒ ප්‍රතිචාරය මම හිතන්නේ ඊටමත් දුර්වල මට්ටමේ තියෙන්නේ. උන් වගකීම ගන්නෙත් නැහැ. දැන් මොකද මේ සම්බන්ධයෙන් ඉතින් දැන් මැරිච්ච මිනිසුන්ට වගකීම ගන්න බෑනේ. මේක මේ අපි මරුනේ අපේ මේ අවධානයක් තිබෙන්නේ නැති නිසා අපිට තොරතුරු ගන්න බැරි වෙච්ච නිසා කියලා. කියන්නේ ආණ්ඩුවක් ඇරියන මම හිතන්නේ ඒකේ ඒක ගැන මීට වඩා මම හිතන්නේ අවධානය යොමු කරන්න ඕනේ. ඒ වුන් වගකීම ගන්න ඕනේ. ડોක්ටර් මම හිතන්නේ මේකේ මේ අවස්ථාවේදී ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන එක හොඳයි. මේකේ තියෙන මේකේ සම්පූර්ණ විස්තරය හොයාගන්න. මොකද දැන් පාස්කෝ එකේ වුණත් ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන්නේ. පත් කළා වැඩිකාරයෙක් ඒකේ. ඒ කියන්නේ අඩු ගන්න ඒකේ තිබුණානේ මේ නිර්දේශ තිබුණානේ මෙහෙම මේගොල්ලෝ මේක කරලා තියෙනවා කියන එක. මොකද මෙතන මේකයි ડોක්ටර් දැන් මේ මහවැලියේ කොත්මලේ හැදුවට පස්සේ ඔය දිගටම කවදාවත් මේ විදියට මේ යට උනේ නැහැ. මේ දිගටම කවදාවත් යට උනේ නැහැ. මම හිතන හැටියට ડોක්ටර් මේකයි වෙලා තියෙන්නේ. මේකයි වෙලා තියෙන්නේ එතනදී. ආණ්ඩුව ඩොලර් සංචිත ආණ්ඩුවේ අඩු වෙනවා. මේ වෙනකොට ඩොලර් එක දැන් 310යි 315ට විතර වෙනකන් යනවා. කට්ටිය කියනවා මේක තවත් වැඩි වෙනවා කියන එක. ඒකට ආණ්ඩුව මොකද්ද කරේ? ආණ්ඩුව බැලුවා මේ දැන් ජල විදුලිය නිෂ්පාදනය කරන එක තමයි අපිට හොඳටම වාසිදායකයි. මොකද අපේ ධාරිතාවෙන් අපේ අවශ්‍යතාවෙන් 80%ක් 90ක් ජල විදුලි බලයෙන් යන්න පුළුවන් නම් අපිට ඩීසල් පෙට්‍රල් වියදම් කරලා ගේන එක අඩු කරන්න පුළුවන්. එතකොට ඒක නිසා ડોක්ටර් මම හිතන හැටියට ආණ්ඩුව හිතුවා රයිට් මේ වගේ වැස්සක් කවදාවත් ඇවිල්ලා නැහනේ. මේගොල්ලෝ මේ කාලගුණ විද්‍යාවේ මිලිමීටර් 100 150 200 ගැන අනුමානය කරගෙන ඉඳගෙන මේගොල්ලෝ අර වතුර ටික අයින් කරේ නැහැ. එතකොට අයින් කරේ නැති වුණාම මොකද්ද උනේ? මේක නොහිතපු විදියට දවසක් දෙකක් ඇතුළත ධාරානිපාත වැස්සක් වහලා මේක සම්පූර්ණයෙන් පිරෙන්න පටන් ගත්තා. පිරෙන්න පටන් ගත්තාම ડોක්ටර් මේක අර දැන් ඩෑම් එකේ රිස්ක් මට්ටමක් තියෙනවානේ ඩෑම් එක පිරෙනකොට. ඒතකොට මේගොල්ලන් දැන් බලාගෙන යනකොට මේ රිස්ක් මට්ටම අභිබව වතුර මට්ටම නගින්න පටන් ගත්තා. මොකද්ද කරේ? ගේට්ටු 6ම 6 ඇරියා. එතකොට දැන් ගම්පොළ නගරය ගත්තාම ගම්පොළ නගරේ තියෙන්නේ ડોක්ටර් ගඟේ ඉඳලා අඩි 40ක් විතර පාර මට්ටමට එනකොට අඩි 40ක් විතර උඩින් පාර මට්ටම තියෙනවා. එතකොට ගම්පොළ නගරේ 3 වෙනි තට්ටුවර නැගලා ජීවිතේ බේර ගන්න සිද්ධ වුණා මිනිසුන්ට. එතකොට ඒ තරම් ජල මට්ටමක් එන්න උනේ මේ මං හිතන්නේ මේගොල්ලන් පොඩි අත්දැක බැලීම් කරනවා. ඒවා ගැන දැන් වැඩේ තියෙන ડોක්ටර් ඒවා ගැන කිසිම සාක්ෂියක් එළියට එන්නේ නැහැ. එතකොට දැන් ඒකින් වෙන ප්‍රතිවිපාක මොකද්ද? කොත්මලේ මෙහෙම වතුර ඇරපු ගමන් අර වතුර ස්කන්ධයම ඇවිල්ලා පොල්ගොල්ලට බලපෑමක් කරනවා. මොකද්ද එතකොට පොල්ගොල්ල කරන්නේ? පොල්ගොල්ල ඩෑම් එකත් අරිනවා. එතකොට මේක යනවා වික්ටෝරියාකට, මේක යනවා රත්නනිකලට, මේක යනවා සම්පූර්ණයෙන්ම පල්ලෙහාට. එතකොට බලන්න ડોක්ටර් මේ මහවැලි ගඟ දිගේම සම්පූර්ණයෙන්ම අඩි 10 15 20 වතුර
ඇවිල්ලා තියෙන්නේ. මේක කවදාවත් වෙලා තිබුණේ නැහැ. එතකොට මේකෙදි ડોක්ටර් මේකෙදි දැන් මේක ජල කළමනාකරණය සහ දැන් උඩරට පළාත ගත්තා. උඩරට පළාත ගත්තත් ડોක්ටර් මේ උඩරට තියෙන්නේ 80ක් වතු. තේ වතු. හරි. දැන් මේ තේ වතු වල ડોක්ටර් නිකාම් වතුර වහිනකොට වතුර ටික බැස්ස කානුවට ගියා මහවැලියට ගියා එළියට ගියා. වතු වල ඔය තියෙන වගුරු බිම් ප්‍රදේශවල තාමත් අද වෙනකන් කිසිම ප්‍රොජෙක්ට් එකක් නැහැ. මේවා ගොඩ කරලා වතුර රඳවා පවත්ව ගන්න වැඩ පිළිවෙලක් කිසිම දෙයක් නැහැ. අනිත් එක තව ප්‍රශ්නයක් තියෙනවා ડોක්ටර්. දැන් මේවා ආණ්ඩුව මේ වෙලාවේ බලන්න ඕනේ. දැන් නුවර ගත්තාම ડોක්ටර්. නුවර ගත්තාම නුවර නගරේ කියමුකෝ නගරේ අක්කර 1000ක් තියෙනවා කියලා සම්පූර්ණයෙන්ම නිකන් උදාහරණයක් ඇටියට. ඒ අක්කර 1000න් ડોක්ටර් මේ වෙනකොට 75ක් 80ක් එක්ක වහලවල් එක්ක කොන්ක්‍රීට් එක්ක තාර එහෙම නැත්නම් පේවිං 120යි තියෙන්නේ තනකොළ සහ පස්. එතකොට මේ 100ට අක්කර 1000ක 170ක වතුර වැටෙන වැස්සෙන් වැටෙන වතුර මොකද්ද වෙන්නේ ડોක්ටර්? විනාඩි 5ක් 10ක් ඇතුළත වහලට වැටුණා ගටර එක දිගේ ආවා කානුවට කානුවෙන් ආවා පාරට පාරෙන් ගියා ගඟට. එතකොට මේ වතුර ප්‍රමාණය රඳා පවත්වා ගන්න බෑ. දැන් සාමාන්‍යයෙන් තියෙනවා නම් ওই වතුර ටික ඔක්කොම උරා ගන්න බිමට. විශාල ප්‍රමාණයක් උරා ගන්නවා. දැන් උරා ගන්න ක්‍රමයක් නැහැනේ. එතකොට මේ ප්‍රශ්නේ ලංකාවේ හැම තැනකටම සිද්ධ වෙනවා. එතකොට දැන් මේකෙදි මේ නිවාස ඉදිකිරීම අමාත්‍යාංශය ගත්තාම ඒ දෙපාර්තමේන්තු ගත්තාම දැන් අද හැම තැනම මොකද්ද තනකොළ වැවෙනවා කියලා පේවිං දාගෙන යනවා හැම තැනම. එක්ක කොන්ක්‍රීට් කරගෙන යනවා හැම තැනම. එතකොට මේ වතුර ප්‍රමාණය කොහටද යන්නේ? ඊට පස්සේ අපි මේ නියංගයක් ආපුවාම අපේ ලිං වල වතුර නැහැ. එතකොට කොයින්ද ලිං වලට වතුර එන්නේ? මේ වැසි ජලය එන්නේ මේ භූගත ජලය බවට මේකපත් වෙන්නේ පස්සේ වෙනකොට. එතකොට මේව ගැන කවුද ડોක්ටර් බලන්නේ? මේව ගැන බලන්නේ නැහැනේ කවුරුත්. එතකොට නුවර ගත්තාම කොළඹ ගත්තාම හැම තැනකම නාගරිකකරණයත් එක්ක විශාල ප්‍රශ්නයකට අපි මුහුණ පාන්න සිද්ධ වෙලා තිනවා. මේව ගැන ඒ කියන්නේ ප්ලෑනර්ස්ලා මේව බලන්නේ නැහැ. මේක දැන් සැලසුම් කරන කට්ටිය නම් ප්‍රාදේශ සභාවෙන් මේක බලනවද නැහැ. ඒගොල්ලෝ රුපියල් 10000ක් දුන්නා ගමන් ඕන ප්ලෑන් එකක් අප්‍රූව් කරනවා. නගර සභාවෙන් බලනවද නැහැ. රුපියල් 10000ක් දුන්නා ගමන් ඕන ප්ලෑන් එකක් අප්‍රූව් කරනවා. හැබැයි ප්‍රතිවිපාක මෙන්න මේවා. ඒතකොට දැන් මං කියන්නේ ආණ්ඩුවක් හැටියට රජයක් හැටියට අපි කියන්න ඕනේ පේවිං දාන එක අපි අඩු කරන්න ඕනේ. හරි. එතකොට පේවිං දානවා නම් පේවිං දාන්න පුළුවන් තනකොළ වවන්න පුළුවන් පේවිං එක දාන්නකොට. එතකොට උරා ගැනීමක් තියෙනවා. ඉතින් මේ වගේ දීර්ඝ කාලීන ප්‍රශ්න විසඳුම් වලට යන්න ඕනේ ડોක්ටර්. නැත්තම් මේවා තවත් පටව ගන්නවා මේ ප්‍රශ්නේ. මේක කවුරුත් මම කියන නිසා නෙමෙයි මම කියන්නේ. නමුත් මේවා කවුරුත් මේ විදිහට දැකලා නැහැ. මොකද මම මධ්‍ය පළාතේ ඉන්නකොට මම මේකට මුණ දුන්නා. මුණ දුන්නාම මට දැනගන්න ලැබුණ කාරණේ තමයි මම මේ දැන් අද ඔබතුමාට කියන්නේ. ඔව් ඒ කියන්නේ අපි දැන් මෙතෙන්දී රීබිල්ඩ් කරනවා වගේම රට වැටිච්ච මුහුණ දුන්න ආපදාවෙන් යලි ගොඩනගනවා වගේම මේ වගේ දෙයක් නැවත සිදු නොවෙන්න වග බලා ගන්න බවටත් රජයට වගකීමක් තියෙනවා. ඒ කියන්නේ අපි බලන්න ඕන දැන් රජයේ බොහෝ දුරට රජයේ සහයෝගය සපයන මාධ්‍ය කියන්න හදනවා රේඩාර එක තාම හයි කරලා නැහැ කියලා. එහෙනම් අපිට බලන්න ඉන්න වෙනවා ඉස්සරහට ඒ රේඩාර එක හයි කරනවද නැද්ද කියලා. රජය කියනවා නම් ඒගොල්ලන් නිවැරදි තොරතුරු ලැබුණ නැහැ කියලා. ඊළඟට මේ වගේ ආපදාවක් එනකොට ඒක කලින් දැනගන්න අවශ්‍ය ඒ තොරතුරු ලැබෙන ක්‍රම ඒ විද්‍යාත්මක දේවල් ප්‍රතිස්ථාපනය කරන්න නැත්නම් ඇති කරන්න නැත්නම් බිහි කරන්න මේ රජය ඉදිරියේදී ක්‍රියාත්මක කරනවද නැද්ද කියන එක ගැන ජනතාවට අවධානය යොමු කරන්න වෙනවා. ඒ වගේම මෛත්‍රී කිව්වා වගේ මේ අනුතුරුදායක ප්‍රදේශවල මේ සිදුවන ක්‍රියාකාරකම් වෙනස් කළා ඒවට වෙනත් නීති රීති සහ ඒ ක්‍රම සම්පාදනය කරලා මේ වගේ දෙයකදී සිදුවෙන්න පුළුවන් අනුතුරුදායක තත්ත්වය අඩු කර ගන්න පුළුවන් විදියට ඒ වායේ සිදු කරන ඉදිකිරීම වෙනස් කරන්න ඒ මාර්ගෝපදේශයන් සකස් කරනවද කියන එකත් අපිට බලන් ඉන්න වෙනවා. මොකද මේ දේවල් කරන්නේ නැතුව බොරුවට අරහෙට මෙහෙට ඇඟිල්ල දික් කරන එක විතරක් තේරුමක් වෙන්නේ නැති නිසා. හරි මේ මාතෘකාවෙන් පොඩ්ඩක් එළියට ගිහලා මේ දවස්වල හිට් වෙච්ච තවත් දෙයක් තියෙනවා මේ කබ්‍රාල්ගේ සිද්ධිය. සාලිය මොකද ඔයා කොහොමද මේ කබ්‍රාල්ගේ සිද්ධිය සම්බන්ධයෙන් කියන්නේ අලුතෙන් මතුවෙච්ච කතාවක් නිසා? ඔව් ඇත්තටම මගේ අදහස නම් ඇත්තටම මේ කබ්‍රාල්ට ඒ වගේ ඒ කියන්නේ වංචාවක් හෝ දූෂණයක් කරන්න උට ඉන්ටෙන්ෂන් එකක් තිබ්බද නැද්ද කියන එක ගැන මට අදහසක් නැහැ ඇත්තටම. නමුත් මම මේක ඒ කියන්නේ මූල්‍ය රටක් මූල්‍ය ආයෝජනයක් විදේශ මූල්‍ය ආයෝජනයක් කිරීමේදී අනුගමනය කළ යුතු දේවල් හරියට කරාද කියන එක ගැන තමයි මගේ අවධානය තියෙන්නේ.
ඉතින් එතකොට ඒ කියන්නේ මේක ඇත්තරම ඒ කියන්නේ ව්‍යාපාර ආයෝජනයක්. ඒතර ව්‍යාපාර ආයෝජනයක් කරනකොට සමහරවිට ඒකේ ඒ කියන්නේ ලාභ වෙන්නත් පුළුවන් පාඩු වෙන්නත් පුළුවන්. එතකොට ඒ අදාළ අවස්ථාවේදී ඒ වෙලාවේ පවතින තත්වයන්ට අනුව ඒ සංඛ්‍යා ලේඛන දත්ත මත පදනම්ම තමයි එතකොට තීරණයක් ගන්න අපි ඒ වගේ ආයෝජනයක් කරනවද නැද්ද කියලා. දැන් ඒ කියන්නේ චෝදනාවක් තියෙනවා ග්‍රීසිය කඩන් වැටෙන්න යන වෙලේ මේ අපි එහෙ ගිහිල්ලා බැඳුම් කරවල ආයෝජනය කරා කියලා. ඉතින් එතන තියෙන ඒ කියන්නේ මේ ටෙක්නිකල් කාරණා සම්බන්ධයෙන් මට එහෙම අවබෝධයක් නැහැ. නමුත් මගේ කන්සර්න් එක තියෙන්නේ ඒ කියන්නේ නිලධාරී විදියට ඒ කියන්නේ අවදානමක් අරගෙන ඒ වගේ ආයෝජන කරන්න යන්නේ නැහැ. ওই වගේ දේවල් වෙනකොට ඇත්තටම. ඉතින් එතකොට ඒ කියන්නේ දැන් අපි ඒ කියන්නේ රටක් හැටියට බලාපොරොත්තු වෙන්නේ ඒ කියන්නේ ආර්ථිකය විස්ථාපනය කරන එකනේ. එතකොට ආර්ථිකය විස්ථාපනය කරන්න නම් ඒ කියන්නේ අපි වැඩි වැඩියෙන් ඒ කියන්නේ ආර්ථික ක්‍රියාකාරකම් වල යෙදෙන්න ඕනේ. අපි ආර්ථික ක්‍රියාකාරකම් වල යෙදෙන්නේ නැතුව අවදානම අඩු කරගන්න ගිහිල්ලිවර යන එකෙන් වෙන්නේ ඇත්තරම ආර්ථිකය සංකෝචනය වෙන එක. දැන් ඒකෙන් මම අදහස් කරන්නේ නැහැ. ඒ කියන්නේ ආර්ථිකය විස්ථාපනය කරන්න කියලා මේ ඕනම අවදානමක් අරගෙන කටයුතු කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ මේ ගඟේ ගැඹුර කකුල් දෙකෙන් මනින්න යන්න අවශ්‍ය නැහැ. නමුත් ඉතින් ඒකට තාක්ෂණික මේවලම් භාවිතා කරලා අපිට ඒ කියන්නේ ඒක ඒ අවදානම් අවම කරගන්න පුළුවන් විදියට තොරතුරු සම්පාදනය කරගෙන ඒ ආයෝජන වලට එළඹෙන්න ඕන කියන එක තමයි මගේ අදහස. ඉතින් මේකේ නීතිමය කාරණා සම්බන්ධයෙන් මම හිතන්නේ විශේෂඥයන් කීප දෙනෙක්ම අදහස් දක්වලා තිබ්බ සමාජ මාධ්‍යවල අපි පහුගිය දවස්වල දැක්ක ඒවා. ඉතින් ඒ කාරණා එක්ක ඉතින් මම හිතන්නේ මේ ඒ කියන්නේ ආර්ථික කටයුතු සම්බන්ධයෙන් දූෂණ චෝදනා එල්ල කරනකොට ඊට වඩා සැලකිලිමත් වෙන්න ඕන කියන එක තමයි මගේ අදහස. ඔව් ඇත්තටම මෙතන සාලිය මේ කියන්නේ ඩිලීම එක ගැන. ඒ කියන්නේ රාජ්‍ය නිලධාරීන්ට නිදහස තියෙන්න ඕන තීරණ අරගෙන වැඩ කරගෙන යන්න. හැබැයි ඒකේ අනිත් පැත්තට හිතාමතා යම්කිසි ආකාරයක වැරද්දක් සිද්ධ කරනවා නම් ඒක අල්ල ගන්න පුළුවන් විදිහේ යාන්ත්‍රණයකුත් තියෙනවා. ඉතින් මේකේ හරියටම තියෙන්න ඕන නැත්නම් දේශපාලන අරමුණු වෙනුවෙන් විතරක් මේ දේවල් ක්‍රියාත්මක වෙනවද කියන ප්‍රශ්නය තමයි සාලිය මතු කරේ. මෛත්‍රී මොකද ඔබ ඒ ගැන දකින්නේ? ඒක නීතිමය පැත්ත සහ අල්ලස් කොමිසමේ ක්‍රියාකලාපය ගැන ඔබේ අදහස එහෙම කොහොමද? නෑ මේකයි අල්ලස් කොමිසමේ ක්‍රියාකලාපය ගත්තාම අල්ලස් කොමිසම පැහැදිලිව පෙන්වුම් කරලා තියෙනවා එක එක පුද්ගලයාට එක එක විදිහට නීතිය ක්‍රියාත්මක වෙනවා කියන එක පෙන්වුම් කරනවා. දැන් සාමාන්‍යයෙන් කියමුකෝ රුපියල් ලක්ෂයක් වගාගත්ත මිනිහට නඩු කියලා හිරේ දානවා. එහෙම නැත්නම් දැන් මේ අල්ලස් කොමිෂන් සභාව මේ විදිහට වැඩ කරගෙන යනවා නම් උසාවියට දාපමට පස්සේ මිනිහට කියන්න පුළුවන් මමත් ලක්ෂ 2ක් ගෙවන්නම් ලක්ෂයට ලක්ෂ 2ක් ගෙවන්නම් මට යන්න දෙන්නේ කියලා. එතකොට මේක නීතිය විලුවකටපත් කරනවානේ. අනිත් එක තමයි ડોක්ටර් මේ දැන් මේ කබ්‍රාල්ගේ වැඩේ. ඒ කියන්නේ මේකේ මෙහෙම ආයෝජනයක් කරන්න කැබිනට් අනුමැතියක් අරන් තියනවාද? කැබිනට් එක මේක දාලා තියනවාද? එතකොට දැන් මේ වගේ විශාල මුදලක් මේක කබ්‍රාල්ගේ පෞද්ගලික මුදලේ නෙමෙයි. මේ රටේ ජනතාවගේ සල්ලි. එතකොට මේ සල්ලි ආයෝජනය කරනවා නම් අපි දන්නවා නම් කඩාගෙන වැටෙන රටක් සල්ලි ඉල්ලනවා නම් ලොකු පොලි වලට සල්ලි දාලා අපිට ආයෝජනයක් කරගන්න පුළුවන් කියලා අපි කරනවා නම් මේකේ රිස්ක් ඇසස්මන්ට් කියලා එකක් තියෙනවා මේ බැංකුව වල කරන. ඕනම බැංකුවක තියෙනවා රිස්ක් ඇසස්මන්ට් එකක්. එතකොට දැන් ඒ වගේ ආයෝජනයක් කරන්න යනකොට මොකද්ද ගත්ත රිස්ක් ඇසස්මන්ට් එක? එතකොට දැන් කබ්‍රාල් මහත්මයාට පුළුවන් වෙන්න ඕනේ කියන්නේ මෙන්න මේක තමයි සෙන්ට්‍රල් බැංක් එකට දැම්මා රිස්ක් ඇසස්මන්ට් එක මෙන්න මේකයි මේක දාන්නයි කියලා කිව්වා. එතකොට සාලිය කියන කතන්දරේ හරි. එතකොට එහෙම ඒ කියන්නේ චෙක්ස් ඇන්ඩ් බැලන්සස් ටික මේගොල්ලෝ පාවිච්චි කරගෙන වැඩේ කරලා දිනවා නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් මම දන්න තරමින් කබ්‍රාල්ලා කෙලින්ම රාජපක්ෂලාගේ පවර් එක අරගෙන තමයි මේ වැඩේ කරන්න පටන් ගත්තේ. එතකොට රිස්ක් ඇසස්මන්ට් උත් නැහැ. කිසිම මේකක් නැහැ. මේගොල්ලන්ට හිතුණා මේක ගන්න මේක අරන් දාන්න දැම්ම දාලා වැඩේ මේ වුණා. ගැසිලා ගියා. හරි මොකද මේකයි. දැන් ඔහොම වුණාම ડોක්ටර් දැන් ලෝන්ස් මිනිස්සු දෙනවා. අපිට ඕන නම් ඕන ලෝන් එකක් ගන්න පුළුවන්. එතකොට දැන් අපි ලෝන් එකක් රටක් හැටියට ලෝන් එකක් ගන්නකොට ඩොලර් 1% එකට තමයි 100ට 1යි. සමහරක් වෙලාවට 100ට භාගයයි. මොකද පිට රටවල් වල තියෙනවා ලොකු ෆන්ඩ්ස්, පෙන්ෂන් ෆන්ඩ්ස් තියෙනවා, ඉන්ෂුරන්ස් ෆන්ඩ්ස් තියෙනවා. මේවයි ඩොලර් බිලියන ට්‍රිලියන ගණන් තියෙනවා. ඒවත් ඇත්තට මේගොල්ලන්ට තියාගන්න එකත් ලොකු ප්‍රශ්නයක් ඒක. එතකොට අපිට හරියාකාරයෙන් ගිහිල්ලා මේ ෆන්ඩ් එක ටැප් කරන්න පුළුවන් නම් අපිට ඩොලර් 100ට 1කට ගන්න පුළුවන් ණය.
ඒතකොට එහෙම ණය ගන්නත් පුළුවන්. නමුත් ඩොලර් 5%කට ණය ගන්නත් පුළුවන්. එතකොට 5%ට ණය ගන්නකොට ડોක්ටර් මොකද්ද වෙන්නේ? ඒ ණය දෙන එක්කෙනා කියනවා හරි අපි ඕගොල්ලන්ට 5%ට ණය දෙනවා. අපි ඕගොල්ලන්ට දෙනවා ඩොලර් 0.2% හරි මොකක් හරි ගන්නක් දෙනවා. ඒක 0.5% අපි දෙනවා ඔබතුමාලාට. එතකොට ආණ්ඩුවට සල්ලි ටික ලැබෙනවා. ආණ්ඩුවට වැඩි පොලියට සල්ලි ටික ලැබෙනවා. මෙතනින් පොඩි සන්තෝෂමයකකුත් වෙනවා. එතකොට දැන් ඕවා උනේ නැහැ කියලා කොහොමද කියන්නේ? ඕවා උනේ නැහැ කියලා කොහොමද කියන්නේ? එතකොට මේ වගේ රිස්ක් එකක් දැන් ડોක්ටර් ඔබතුමා දන්නවනේ මහජන බැංකුවෙන් ලංකා බැංකුවෙන් ගිහිල්ලා කෙනෙක් සාමාන්‍ය පුරවැසියෙක් ලෝන් එකක් ගන්න බයිසිකල් ලෝන් එකක් ගන්න මොටර් සයිකලයක් ගන්න 3 wheel එකක් ගන්න ලෝන් එකක් ගන්න ගියාම මොකද්ද නොඉල්ලන්නේ? හරි මොකද්ද නොඉල්ලන ලේඛනය? ආච්චි අම්මගේ උප්පන්න සාතික ගේන්න පුළුවන් නම් ඒකත් ගේන්න කියනවා. එතකොට එහෙම සුපරීක්ෂාව වැඩ කරනකොට මේ පුරවැසියා සම්බන්ධයෙන් හරි පුරවැසියා සම්බන්ධයෙන් එහෙම වැඩ කරනකොට අපි නොදන්න රටක නොදන්න බොන්ඩ්ස් හරි ඒ වලට අපි වගේ රටක් මේ බංකොලොත් භාවයෙන් මිදෙන්න ඉන්න රටක් අපිට පුළුවන් ද කියලා එතන ආයෝජනය කරන්න. දැන් අපිට හිතා ගන්න පුළුවන් මේ ආර්ථිකයේ টොප් එකට තියෙනවා අපිට ආර්ථිකයේ හැමදාම එන්න ආර්ථිකයේ වර්ධනයක් තියෙනවා. ඒ ඩොලර් බොන්ඩ් එක යනකොට අපේ ආර්ථික වර්ධනය කීයද? 4යි 5යි. එතකොට මොකද්ද මේ එහෙම තත්වයකද අපි හිටියේ? දැන් ඉන්දියාව සමහරක් වෙලාවට ওই වගේ ඉන්වෙස්ට්මන්ට් එකකට යනවා නම් හිතා ගන්න පුළුවන් මොකද ආර්ථික වර්ධනය 8 9 10 වෙනකන් යනවා ඒගොල්ලෝගේ. නමුත් අපි තාම ડોක්ටර් කිසිම ආණ්ඩුවකින් 6 7 වෙනකන් යන්න බැරි වෙලා තියෙනවානේ. දැන් මේකෙන් පස්සේ මේ කුණාටුවෙන් පස්සේ මේකෙන් පස්සේ තවත් මේක අඩු වෙනවානේ. එතකොට අපි පස්සට යන්නේ. අනිත් එක ડોක්ටර් මේකයි. දැන් ඩොලර් එක රුපියල් 315යි. මේක 20 30ට ගිය ගමන් මේ ජීවන වීදියේම කොතනින්ද කෙලවර වෙන්නේ? පෙට්‍රල් ඩීසල් වැඩි කරන්න වෙන්නේ නැද්ද? ඇයි මේ ඩොලර් එක වැඩි වෙන්නේ? අපිට ඩොලර් එන්නේ නැහැ. මේගොල්ලෝ මොකද්ද කරේ? අන්න එතන තමයි ප්‍රශ්නේ. වාහන ගේන්න දුන්නා. නිකන් දුන්නා වාහන ගේන්න. මං කියන්නේ වාහන ගේන්න එපා කියන එක නෙමෙයි. වාහන ගේන්න ඕනේ. නමුත් කිසිම සීමාවක් නැතුව වාහන ගිහලා දැන් බලන්න ડોක්ටර් කාසෙල් වල වාහන වැහි වෙලා තියෙනවා. ඔය ආපු සාරා 300 මොකද්ද LC 300 කියලා ජිප් එකක් ආවා. ඒක ආවේ මිලියන 120ට. දැන් යනවා 90ට. එතකොට මිලියන 25ක් ඒ ජිප් එක දැන් ගෙනාපු මිනිහට පාඩුයි. ගන්නෙ නැහැ කවුරුත්. ඉතින් ඒ වගේ එතකොට මේ මොකද්ද Honda Vezel ද මොකද්ද කාර් එකක් ගෙනාවා මිලියන 21යි. ඕක දැන් මාස 2-3කට කලින්. දැන් මිලියන 15යි. මිලියන 5ක් 6ක් එකපාරටම කඩාම වැටලා තියෙනවා. ඉතින් මෙහෙම ගිහිල්ලා දැන් මේ කාර් මේ පෞගිය අවුරුද්ද ඇතුළත මිනිස්සු ණයට අරගෙන ඇති 80ක් 90ක් කාර් ණයට අරගෙන ඇති. හරි දැන් කාර් එක ගන්න පුළුවන් මේ ලීස් මොකක්ද කරන්න ඕනෙත් නැහැ. රුපියල් 90000 දුන්නම කාර් එක ලෝකෙට යන්න පුළුවන්. හරි එතකොට ඒක අර මේ මොකද්ද ස්පීඩ් ඩ්‍රාෆ්ට් කියන ක්‍රමයකට අරන් තියෙන්නේ. එතකොට කාර් එකේ අයිතිය තියෙන ෆිනන්ස් කම්පැනියට. එතකොට දැන් කවදා හරි මේගොල්ලන්ට ඒ රුපියල් 90000 ගෙවන්න බැරි වෙච්ච දවසකට කාර් එක දුන්නා ටටාට් බයි කියලා කිව්වා ෆිනන්ස් කම්පැනි ටික කපෝති. ඉතින් මේ වගේ කිසිම ප්ලෑන් එකක් නැතුව සැලැස්මක් නැතුව මේ වාහන ටික ගෙන්නගෙන මේ ඩොලර් එක තිබිච්ච ඩොලර් ටික විනාශ කරගෙන දැන් මේ වින්නහි ආපුවට පස්සේ දැන් අපිට ඩොලර් කොච්චරක් ඕන වෙනවද? ඉතින් සමහරක් වෙලාවට ડોක්ටර් මම ප්‍රාර්ථනා කරන්නේ නමුත් මේක 450ට යයිද කියන එක කියන්නත් බෑ. ඔව් ඇත්තටම සාලියගේ මෛත්‍රියේ කතාවට අහුම්කන් දුන්නම ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති මටත් මේක තමයි මෙතන මතු කරන්න ඕනේ. කබ්‍රාල් හරිද වැරදිද කියන එක අපිට කියන්න බෑ. අපි ඒක දන්නේ නැහැ. එයාගේ හිත ඇතුළේ තිබ්බේ කොයි වගේ චේතනාවක්ද නැද්ද නැත්නම් එයා රාජපක්ෂ පවුලත් එක්ක කොයි වගේ ගනුදෙනුවකට ගියාද නැද්ද කියන එක අපිට කියන්න බෑ. හැබැයි මෙතන මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. වර්තමාන රජයට සම්බන්ධ දේශපාලන පක්ෂය විසින් කබ්‍රාල්ට සහ රාජපක්ෂ රජයට චෝදනාවක් එල්ල කරා. ඒ වගේ මෙතන සාලියගේ පැත්තෙන් තියෙනවා එක්තරා විදියක ප්‍රශ්න සෙට් එකක්. මෛත්‍රියගේ පැත්තෙන් තියෙනවා එයාටම ආවේනික වෙච්ච ප්‍රශ්න සෙට් එකක්. අපිට මෙන්න මේකට මේ හැම දෙයකටම උත්තර හොයාගන්න තිබ්බ අවස්ථාව තමයි මෙන්න මේ නඩුව. නැත්තම් මෙන්න මේ ක්‍රමවේදය. හැබැයි අල්ලාස් කොමිසම අනිත්‍යයට ක්‍රියා අනුගමනය කරපු පටිපාටින් පිට පැනලා මෙතෙන්දි ගත්ත පියවර නිසා අද සාලියගේ ප්‍රශ්න වලට උත්තරත් නැහැ. මෛත්‍රියගේ ප්‍රශ්න වලට උත්තරත් නැහැ. මගේ ප්‍රශ්න වලට උත්තරත් නැහැ. ඔබේ ප්‍රශ්න වලට උත්තරත් නැහැ. හැම දෙයකටම ප්‍රශ්නාර්ථයක් විතරක් ඉතුරු කරලා තියෙනවා. මේ රජයට අදාළ දේශපාලන පක්ෂය විසින්ම මතු කරපු
චෝදනාවට. අන්න ඒකයි එතන තියෙන ප්‍රශ්නේ. ප්‍රධාන ප්‍රශ්නේ මහ ජනතාව හැටියට අපිට නැත්තම් කබ්‍රාල් හිරේ යනවද නැද්ද කියන එක අපිට ඇත්තටම වැදගත් නැහැ. හරි. දැන් ආපහු හැබැයි තා පොඩ්ඩක් මාතෘකාවක් මතුවලා තිනවා අපේ ජපානයේ ආචාර්යතුමා. සාලිය මොකද මේ සිද්ධිය ගැන අපිට කියන්න තියෙන අපි කතා මේක අවසන් කරන්න මේ ඔබේ අවසන් අවස්ථාව. ඔව් එතුමා මම හිතන්නේ තාමත් මම හිතන්නේ ඔහුගේ උපසාතික ඉදිරිපත් කරලා නැහැ. ඒ වගේම ඔහු මේ පසුගිය දවසේ ආපහු නැවත මතු වුණා මේ රියාන තුරක් සම්බන්ධයෙන්. ඉතින් මම හිතන්නේ රියාන තුරක් කියන එක අසාමාන්‍ය දෙයක් නෑ. රියාන තුරක් ඇත්තටම වෙන්න පුළුවන්. ඉතින් ඒක දැන් අපි හැම අවස්ථාවකදීම දැකලා තියෙනවා රියාන තුරක් කවුරුවත් හිතාමතා සිද්ධ කරන්නේ නැහැ. නමුත් ඉතින් ඒ ක්‍රියාවලිය කියන්නේ රියාන තුර සිද්ධ වුණාට පස්සේ සිද්ධ විය යුතු කටයුතු සම්බන්ධයෙන් හරියාකාරව පියවර අරගෙන පොලිසිය විසින් පියවර අරගෙන තියනවාද කියන ප්‍රශ්නේ තමයි ඒ කියන්නේ මිනිස්සු ප්‍රශ්න කරන්නේ. ඉතින් එතන මම හිතන්නේ ඒක හරියාකාරව සිද්ධ වෙලා නැහැ කියන එක තමයි මගේ අදහස. නමුත් ඉතින් ඒක දේශපාලන කාරණයක් හැටියට ඉස්මතු කරලා අරගෙන අපි ඒකට එච්චර ලොකු වැදගත්කමක් දෙන්න ඕනේ කියලා මම හිතන්නේ නැහැ. නමුත් ඉතින් අර පොඩි දරුවෙක්ට අනතුරක් සිද්ධ වෙලා තියෙන ඉතින් ඒ සම්බන්ධයෙන් ඉතින් මානසිකව ඊටම කනගාටු වෙනවා. නමුත් ඉතින් මේක දේශපාලන කාර්යයක් හැටියට උත්කර්ෂයට නංවන්න අවශ්‍ය නැහැ කියලා තමයි මම හිතන්නේ. මෛත්‍රී ඔබේ අවසන් අවස්ථාව. මේ ඒ සම්බන්ධයෙන් ડોක්ටර් කියනවා නම් දැන් බලන්න ડોක්ටර් මේකේ පාරාවලල්ලක් හැටියට මේ ජීවිතයකට මේක එන ඇති. හරි. එතකොට දැන් අද මේ වාර්තාවක් ඇවිල්ලා තිනවලු මේ වාහනය පවා මේ ධාවනයට සුදුසු තත්ත්වේ නැති වාහනයක් කියන එක. ඒතකොට ඒගොල්ලොම තමයි කිව්වේ මේ වාහන මොකුත් එපා. අපි අපේ වාහන වලින් යන්නම් කියලා. හරි. එතකොට දැන් මේ ඇත්තටම ડોක්ටර් මේවා සමහරක් කරාට මේ ජොලි මිනිසුන්ට අහන්න මේවා ජොලි කතන්දර. හරි. කියන්නේ මේ වාහනේ නැතුව අපි රොටි කාලා වතුර බීලා මේ වැඩ ටික කරගෙන යන්නම් මේ ජනතාවට නැති වරප්‍රසාද අපිට අවශ්‍යතාවයක් නැහැ. ඕවා වේදිකාවේ කිව්වම මිනිස්සු විසල් ගහනවා, කෑ ගහනවා, ඌ කියනවා නියමයි කියලා කියනවා. නමුත් ප්‍රායෝගිකව කරන්න බෑනේ ડોක්ටර්. හරි. දැන් මම නිකම්ම කියන්නේ ડોක්ටර් දැන් මම එකwidehatකින් සන්තෝෂයි මේ JVP එකෙත් මේ කන බොන යෝන් ටිකක් ඉන්නවයි කියන එක. නැත්තම් ડોක්ටර් ඕකේ ඉන්නේ නිකන් කෙලින්ම නිකන් අර රැඩිකල් කන්නෙත් නැහැ, බොන්නෙත් නැහැ, මොකු වෙන දෙයක් කරන්නෙත් නැහැ. නිකන් මේ සම්පූර්ණයෙන්ම නිකන් බ්‍රේන් වොෂ් කරපු පොරවල් ටිකක් නේ ඕකේ ඉන්නේ. අඩු ගානේ මෙහෙම ඉන්න එකත් අපිට සන්තෝෂයි මේ කියන්නේ කන බොන මිනිස්සු මේකේ ඉන්නවයි කියන එක ගැන. මොකද අපි ඔක්කොම ડોක්ටර් කන බොන මිනිස්සු. හරි අපි කවුරුත් කාලා බීලා ඉන්නකොට අපි මේ මොකද්ද ඉරිෂා කරන්නේ නැහැ. හරි අපි මිනිහෙක් හොඳ කාර්යයක් කරනවා නම් අපි බලන්නේ කවදද අපිට ඒ වගේ කාර්යයක් ගන්න පුළුවන් වෙන්නේ කියන එක. ඒකයි මම බලන්නේ. මිනිහාගේ කාර්යයක් මෙයාකා මේ බෙන්ස් එක යන ගිහින් දැන් හැප්පියන් කියලා එහෙම නිකන් ඌහක චේතනාවක් අපේ නැහැ. මං කියන්නේ හොඳ බෙන්ස් එක යනවා මම බලනවා මම කොහොමද මේ වගේ බෙන්ස් එකක් ගන්න කියලා. ඉතින් ඒක නිසා මේගොල්ලන්ටම ડોක්ටර් මේ ඒගොල්ලොන් කියන කතා මේ එන්නේ අයිචරයි. මේ ditta dhamma වේදනීය කතන්දර තමයි මේ වෙන්නේ. ඒගොල්ලොන් කියපු දේවල් දැන් ඒගොල්ලන්ටම කන්න වෙලා තියෙනවා. මොකද ડોක්ටර් අද മന്ത്രിවරයෙකුට ඩබල් කැබ් එකක් දුන්නයි කියලා ජිප් එකක් දුන්නයි කියලා ඒකේ කිසි හානියක් නැහැ. මොකද මේ මිනිස්සුයා කරන්නේ ජනතා සේවය. අනිත් එක මම දකින දැන් අපි മന്ത്രിවරු හැටියට වැඩ කටයුතු කරලා තියෙනවා. අපේ මුදල් වලින් ડોක්ටර් අපි කොච්චර මිනිසුන්ට සලකලා තියෙනවද? මේගොල්ලොන් බය නැතුව ඇවිල්ලා කියනනේ අපේ පෞද්ගලික මුදල් අපි 7-5ක්වත් දේශපාලන වෙනුවෙන් වෙනස් වියදම් කරන්නේ නැහැ කියලා. අපි කරේ සම්පූර්ණයෙන්ම හුඟක් වෙලාට පෞද්ගලික මුදල් වලින් කරේ. ඉතින් මේ වගේ ආත්මාර්ථකාමී මිනිසුත් එක්කද රටේ මේ මිනිසු රටේ මේ මිනිසුද රට පාලනය කරන්නේ. මොකද ડોක්ටර් මේ අපිට පුළුවන්ද මෙහෙම ව්‍යසනයක් තියෙනකොට මට පුළුවන්ද මගේ සල්ලි මම මේ යදම් කරන්නේ රටෙන් දෙන එක තමයි අපි දෙන්නේ කියලා අපිට මේක පංගු බේරගෙන යන්න පුළුවන්ද ડોක්ටර්? ඒකෙන් පේන්නේ ડોක්ටර් මනුස්සකමක් නැහැ කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඔව් අර ලව් කරද්දී පොල් සම්බෝලයි බතුයි හරි කාලේ ඉන්නම් කියන වගේම තමයි අපිට වැඩ කරන්න වාහන ඕනේ නැහැ කියන එක කතා ගත්තොත්. ඉතින් මේ කතාවේ මට තව දෙයක් කියන්න ඕන. සාමාන්‍යයෙන් මනුෂ්‍ය ගතිය තමයි ඕනම කෙනෙක් Taman කරදරේ වැටුනම Taman එකෙන් බේරෙන්න තියෙන හැම උපක්‍රමයක්ම භාවිතා කරනවා. නීතිය තුල පිරිඳට ස්වාමියාට විරුද්ධව සාක්ෂි නොදීන අවස්ථාව සලසලා තියෙන්නේ මෙන්න මේ හේතුව හින්දාම තමයි. ඉතින් ඇත්තටම රන්වලගේ නෙවෙයි මෙතන වැරද්ද අපි දකින්න ඕන. අපේ ක්‍රමය තුල රන්වල එහෙම කරා නම් එයාගේ තත්වය අවභාවිතා කරන්න ඉඩක් තිබුණේ කොහොමද කියන එක. පොලිසිය තුල ඒ හිඩැස තිබුණේ කොහොමද කියන එක. රෝහල තුල ඒ හිඩැස තිබුණේ කොහොමද කියන එක තමයි ජනතාව හැටියට අපි හොයලා අන්න ඒ හිඩැස තමයි වහන්න ඕන වෙන්නේ. මොකද මීට පස්සේ දවසක ජනාධිපතිතුමා අනතුරටපත් වුණත්
ඔහුට ඔහුගේ බලය අවභාවිතා කරන්න බැරි වෙන විදිහට සිස්ටම් එකක් හැදුනොත් තමයි අපිට රටක් හැටියට ඉස්සරහට යන්න වෙන්නේ. එහෙම නැත්නම් අද රන් වලට බණීවි. ඊයේ අපි පාර්ලියට බැන්නා. හෙට අපි තව කෙනෙකුට බණීවි. ඉතින් මේ ක්‍රමෙන් එළියට එන විදියක් ගැන හිතන්න පුරුදු වෙන ගමන් තවත් වැඩසටහනකින් හමු වෙන බලාපොරොත්තුවෙන් අපි අද ඔබෙන් සමග ස්තුතියි. ඔයස්.